හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපිත් එක්ක යමු ගාලුපුරේ සිරී බලන්න. අපි දැන් මේ ගාල්ලට සේන්දු වෙන්න යන ගමන් තමයි ඉන්නේ. මේ ගාල්ල කියන්නේ දකුණේ අග නගරයනේ. ඉතින් අපි විශේෂිත වූ කාරණාවකට මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලට යන ගමන් තමයි ඉන්නේ. අපි ඊට පස්සේ පින්නදුව එක්සිට් එකෙන් බැහැලා මේ අපේ ඒ විශේෂිත වූ කාර්යයට අදාළ ගමන් සගයොත් එක්ක එකතු වෙනවා. බලන්නකෝ මේ දවස්වල දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු වගේක් කරනවා. කාපට් එක අයින් කරලා අලුතෙන් කාපට් එක දානවා. මේ මම අහලා තියෙන විදියට සහ මම දැකලා තියෙන විදියට දැනට අධිවේගී මාර්ග වලින් දකුණු අධිවේගී මාර්ගය තමයි ලස්සනම කියන්නේ. අහසසේ ඔබ අනන්තයි. බලන්නකෝ අහසේ ලස්සන. මට නම් අහස දැක්කහම වෙනම ලෝකයකට යනවා. ඔයාලටත් එහෙමද? මං අර කිව්වේ අපේ මේ වැඩේට එකතු වෙන අපේ ගමන් සගය තමයි මේ. ඉතින් අපි මේ යන්නේ ගාල්ලේ උණවටුනේ තියෙන ෆෝටේජ් රේටඩ් කියන හොටෙල් එකට. අපි මේකට එන්නේ අද විශේෂිත වූ කාරණාවකට. හරි ලස්සන හැඟීමක් එක්ක එකතු වෙන්න, හරි ලස්සන සිතුවිල්ලක් එක්ක එකතු වෙන්න. බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න. බර්ත්ඩේ එකක් කිව්වහම එයාගේ වයිෆ් ස්පෙෂලි විදිහට එයාට මුකුත්ම නොකිය සර්ප්‍රයිස් එකක් විදිහට කරන වැඩක් මේක. බර්ත්ඩේ එකේ ඒ තොරතුරු මේකේ නෑ. ඒක එයාලගේ වීඩියෝ එකකින් කරන නිසා අපි ඒකත් ඔයාලට බලන්න දාන්නම්. ඉතින් මේකට සම්බන්ධ වෙලා අපි විනෝද වුණ හැටි එන්ජොයි කරපු හැටි තමයි අපි මේ බෙදාගන්නේ. ඉතින් මේ බර්ත්ඩේ එක හිමිකාරයාගේ ආදරණීය බිරිඳ, එහෙම නැත්නම් ආදරණීය නෝනා, එයාගේ වයිෆ් හරි ලස්සන විදිහට එයාට ඕන වුණා එයාගේ හස්බන්ඩ්ගේ අතිශය ළඟ හිතමිතුරන් විදිහට ඉන්න මේ දෙතුන් දෙනා එකතු කරගෙන එයාට සර්ප්‍රයිස් එකක් දෙන්න. අපි එතනට යනකම්ම ඒ මහත්තයා දැනගෙන හිටියේ නැහැ අපි එනවා කියලාවත්. ඉතින් එයාට එහෙම එකක් තමයි කරන්න ඕන උනේ. ඒ කරන්න එකට තමයි අපි සම්බන්ධ වුනේ. ඇත්තටම ටුගෙදර් එකට ඉන්නවා කියන එක මං හිතන්නේ එහෙම එකක්. ඉතින් බලන්නකෝ දැන් මේ තියෙන්නේ අපි ඒ ගිහිල්ලා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ෆූල් එකේ එන්ජොයි කරපු හැටි. අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා මෙතන තමයි ඇත්තටම ගොඩාක් විනෝදුනේ. ඔය බලන්නකෝ මේගොල්ලෝ බෝල් ගහනවා ෆූල් එක ඇතුලේ. අන්තිමට මම මේ බොහොම අමාරුවෙන් පීනගෙන යද්දි මගේ ඇඟටත් බෝලේ දාලා. අර ඊට ඉස්සෙල්ලා ඔයාලා දැක්ක එකක් අපේ චූටිම අපේ ටීම් එකේ හිටි චූටිම බබා මේ පාවි ඉන්න හැටි. තව චූටි බබාලාත් ඉස්සරහට ඉඳීවි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි එදා දවස හවස් වරුවේ අපි මෙතනට ගියේ. හවස් වරුව තමයි මේ වැඩේට පාවිච්චි කරේ. ඉතින් අපි ලොකු වෙලාවක් කාලය ගත කරේ මේ ෆූල් එකේ. ඇත්තටම ස්විමින් කියන්නේත් මනස රිලැක්ස් වෙන්න මේ හරිම මේ ගැළපෙන දෙයක්. ඒක මං හිතන්නේ එහෙම තමයි. ඒක හැමෝම දන්නවා. ඉතින් අපි මේ ඇත්තටම අපි හැමෝම පුදුම විදිහට එන්ජොයි කරා. අපි සෙල්ලම් කරා, පීනුවා, එක්කිනෙකාගේ ඔය පේනව නේද හිනාව එක්කිනෙක එක්ක කතා කරා, ආගිය තොරතුරු, රස කතා, එහෙම දේවල් නේ මෙහෙම ටයිම් වලට එළියට එන්නේ. රස කතාද එක එක්කෙනාගේ ඉතින් කොහොම දේවල්. එයාලගේ ෆැමිලි එකයි අපි තව ෆැමිලි දෙකකුයි තමයි.
මේ යාළ ස්ටාෆ් එකේ යාළුවෝ දෙන්නෙක් විදිහට තමයි යාළට ආරාධනා කරලා තිබුණේ. ඉතින් එතකොට මං ඒ යාළුවාගේ බිරින්දෑ විදිහට මේකට සම්බන්ධ වුණේ. මේ ඉතින් ඇත්තටම මේ හරිම ලස්සන හෝරාවක් ගත වුණේ සහ මේ මට මේක කියන්න ඕන මේ ඇත්තටම හරි ලස්සන වැඩක්. එයා කියන්නේ තමන්ගේ ළඟම ආදරණීයම කෙනෙක් වෙනුවෙන් අර එහා පැත්තෙන් පේන්නේ බර්ත්ඩේ බෝයි තමයි. මේ ඉතින් තමන්ගේ ළඟම ආදරණීය කෙනෙක් වෙනුවෙන් මේ එහෙම කැප වෙලා ප්ලෑන් කරලා එයාටත් නොදෙනී එයා කොච්චර අමාරුවෙන්ද මේක කරන්නේ නැති තව කෙනෙකුගේ සතුට වෙනුවෙන්. ඉතින් එයාට ඒ සතුට දෙන්න එයා ප්ලෑන් කරපු දෙයට අපිටත් එකතු වෙන්න ආරාධනා කරපු එකට ඇත්තටම අපිට හරිම සතුටුයි. ඒ වගේම එයාට එහෙම ලස්සන සිතුවිල්ලක් ඇවිල්ලා වැඩේ කරාට ඊටත් වඩා සතුටුයි. මොකද මිනිස්සු ළඟ තියෙන්න ඕන සතුට තමයි. අර මං කිව්වේ ඉස්සෙල්ලා ඔයාලා චූටි බබෙක් දැක්කනේ මේ ඊට පස්සේ ඉන්න චූටි බබා. අපි ඉතින් මෙතන තියෙන ඔක්කොම දේවල් පාවිච්චි කරලා අපි ඒ මොහොතේ විනෝදයෙන් ගත කරා. ඒක ඔයාලට හොඳටම පේන්න තියෙනවා මං හිතන්නේ. මේ අපි බොහොම පොඩි පිරිසක් හිටියේ. ඉතින් අනිත් එක තමයි විශේෂිතම කාරණේ දැන් මීට අවුරුදු 3-4කට කලින් වෙනකොට අපි මේ කවුරුවත්ම අඳුරන්නේ නැහැ. දැන් අවුරුද්දක් දෙකක වෙලේ ඉඳන් අපි මේ හැමෝම අඳුරනවා. අඳුරනවා විතරක් නෙමෙයි අපිට මේ අය මේ ඉන්න කීප දෙනා ෆැමිලි 3ක් තමයි මෙතන ඉන්නේ. මේ අපේ ෆැමිලි එකත් එක්ක. එතකොට අපිට මේ අය තමන්ගේම අය වගේ දැනෙන්නේ. දැන් ඒක එහෙම වෙලා. ඉතින් අන්න ඒක තමයි කියන්නේ මිනිස්සු අර දැනෙන තැන නතර වෙනවා. තමන්ගේ අර එහෙම හැඟීම් කියන්නේ හැඟීම් එහෙම එකක් තමයි මේ. අපිට දැන් මේ කවුරුවත් ගැන පිට හැඟීමක් දැනෙන්නේ නැහැ. ඔය බලන්නකො ඉතින් ඒ ඇස්සේ අපි ගෝක්ලෝ එකක් ගෙනිච්චා. එතකොට ඉතින් ඒකිනුත් ගන්න තියෙන එක්ස්පීරියන්ස් ඔක්කොම අරගත්තා. මේ දැන් මේව කරලා තිබුණ තැනත් හරි හොඳ ලස්සන තැනක්. හොඳට ඉඩ කඩ තියෙන මේ එහෙම පහසුවෙන් හැමෝටම එතන එන්ජොයි කරන්න පුළුවන් තැනක්. ඉතින් මේ හවස තේ වෙලාව අපි හොඳට ෆූල් එකේ නාලා දඟලලා කාලා බීලා තමයි බර්ත්ඩේ එක සෙලිබ්‍රේෂන් කරේ. දැක්කද? ඉලක්කමක් කිව්වට මම ඒ ඉලක්කම කියන්නෙත් නෑ. ඉලක්කම කියන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි නේද? ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපිට දැන් මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ඉඳලා වයස යන එක නතර වුණානේ. බලන්නකො ඒ view එක. එතන ග්ලාස් එකක් දාලා එතන ලස්සන view එකක් පේන විදිහ තමයි එතන තියලා තියෙන්නේ. මං ඉස්සෙල්ලා හිතුවෙත් නිකන් චිත්‍රයක් වගේ. එක විදිහට දැක්කොත් එහෙම view එකක් තමයි එතනින් පේන්නේ. ඉතින් මේ එතන රෙස්ටෝරන්ට් එකේ තියෙන පහසුකම් තමයි මේ ඕගොල්ලන්ට පේන්නේ. ඒකත් හරි පිළිවෙලට ලොකු කබානා වගේ එහෙම තිබුණේ එහෙම ෆැමිලි රූම්ස් මං හිතන්නේ මේවා. එහෙම තිබුණේ කිචන් එක, බාත්රූම් එක, අනිත් ඒව හැම දෙයක්ම ෆැමිලි රූම් තිබුණේ. බලන්නකො හවස් වුණාම රෑ වුණාම ෆූල් එකේ තියෙන ලස්සන. මම මේක දැක්පු වෙලාවෙම හිතාගත්තා ආයෙ දවසක අනිවාර්යයෙන්ම මේ වගේ ෆීලිං එකක් විඳිනවා කියලා. ඔන්න බලන්න වෙසක් සඳ හිමින් ඔයාලට අපිට උදා වෙනවා. මේ ඇත්තට මේ ලයිට්ස් එක ෆූල් එකේ වෙනම වයිබ් එකක් තියෙනවා නේද? ඇත්තට මේක මාර ලස්සනයි මට නම්. මට හිතුනම දෙයක් තමයි අනිවාර්යයෙන්ම රෑ වෙලාවක මේ ෆූල් එකක මේ අසිරිය විඳින්න ඕන කියලා. ඒක එන්ජොයි කරන්න ඕන කියලා. අනිවාර්යයෙන් මම ඊළඟට ඔළුවට ගත්තේ එහෙම දෙයක්. මේ මම මේ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. මේ දැන් අපේ නංගි හරි ලස්සන වැඩක් නේ කරේ. ඇත්තටම දැන් මෙතන එයාට යම් කිසි වියදමක් දරන්න සිදු වෙලා තියෙන්නේ නැති. අපිත් එහෙම හැමෝම යන එනකොට එහෙම නෙමෙයි. ඒක එයාගේ විදිහනේ. ඒක එයාගේ කැමැත්ත. ඒ වගේ අපි හැමෝටම අපි ළඟම ඉන්න අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න ක්‍රම හොයා ගන්න පුළුවන්. අන්න එහෙම ඉන්න කියන එක තමයි මම ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒත් එක්කම බලන්නකෝ දැන් එහෙම තැනකට ගියාට පස්සේ ඔයා මේ විදිහට යන්න මෙතනින් මේ විදිහේ වීඩියෝ එකක් ගන්න පුළුවන්. මේ පෝස්ට් එකට ඉන්න මෙතන ලස්සන ෂොට් එකක් තියෙනවා. මෙහෙම කරන්න කියලා කැමරාවක් හරි ෆෝන් එකක් හරි මානගෙන පස්සෙන් ඒ දේවල් වලට උදව් කරන ගමන් සංගීයක් ඉන්න එක ඒක කොච්චර සතුටුද.
මං එහෙම සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් වීම ගැන මට තියෙන්නේ අප්‍රමාණ සතුට. ඉතින් එයාලගේ මේ බෙඩ්රූම් සෙටින්ග්ස් එහෙම හොඳ ලස්සනටම ඇත්තටම තිබුණා. එයාලා ෆැමිලි රූම් එකක් අරගෙන තිබුණේ. ඉතින් අවසානයේ අපේ රාත්‍රී ඉවරුනේ මෙහෙම මේ කොයිම මොහොතකවත් මත් වෙන්න කවුරුත් මේව පාවිච්චි කරා නෙමෙයි. අපි ඒ කියන්නේ ඒ හැමෝම එයාලා එකට ඉන්නවා කියලා එහෙම අර සතුටු මොහොතක් සමරන්න යොදාගත්ත විතරයි. අපිත් ඉතින් එයාලගේ සතුටු සමරන වෙලාවේ ළඟ ඉඳගෙන එයාලගේ ආගියේ තොරතුරු වලට, පරණ කතා වලට, රස කතා වලට සම්බන්ධ වුණා. ඉතින් මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ඔයාලා ළඟ ඉන්න අයත් එක්ක ඔයාලත් මේ විදියටම සතුටින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමට ඉන්න ඕන. ඔන්න අපි ඉවර වෙලා ආයේ එන ගමන් පේනවනේ නින්දත් ගිහිල්ලා මහන්සියට. ඔය වගේ ඒවත් ඉතින් ළඟම ඉන්න ගාමන් සංගය කරනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්.